Welcome back to my YouTube channel. මුලින්ම සමා වෙන්න ඕනි බොරු පුරුදු දුන්නට දිගටම vlogs කියනවා කියලා. මම මේ පාරත් කියනවා මම vlogs කියන හිතාගෙන ඉන්නවා කියලා, but this time don't trust me. ගොඩ දවසකට පස්සේ මට හිතුණා ආයෙත් vlog එකක් ගේන්න ඕනි කියලා වෙසක් එකක් ළඟ එනවා. හැබැයි මේ vlog එක upload කරනකොට නම් වෙසක් පහු වෙලා තියෙයි. දැන් මම පොඩි වැඩකට යන ගමන් ඉන්නේ. මුලින්ම ගිහිල්ලා මගේ මූණ ලස්සන කරගෙන hair එක හදාගෙන ඉන්න ඕනේ. දැන් එතනට යන්නේ මම vlog එකේ මැදදී කියන්නම් මම අද කොහෙද යන්නේ කියලා. So let's go. Hi. මුලින්ම කිව්වා වගේ සමා වෙන්න vlogs ගේන්න පරක්ක වුණාට ඇත්තටම මේ vlog එකත් මට නිකන් ඉන්න ගමන් හිතුණා vlog එකක් ගේන්න ඕනේ. මම ගොඩ දවසකින් ගෙනාවෙත් නැහැ. කමෙන්ට්ස් වලත් ගොඩක් අය රික්වෙස්ට් කරලා තිබුණා vlogs ගේන්න කියලා. ඒත් එක්කම මට හිතුණා ආයෙ vlog එකක් ගේන්න ඕනි කියලා ගොඩ දවසකට පස්සේ. මේ vlog එකට තව වීඩියෝස් ගොඩක් ඇඩ් වෙන්න තිබුණා. හැබැයි මම හරියට ප්ලෑන් කරලා කරපු vlog එකක් නෙවෙයි නිසා ඒ දේවල් මිස් වුණා. හැබැයි මම ඉස්සරහට ප්ලෑන් කරලා හිතලා වීඩියෝස් අරගෙන, ඒ කියන්නේ vlog එක වෙනුවෙන්ම කියලා හිතලා වීඩියෝස් අරගෙන ගේන්න හිතාගෙන ඉන්නවා. මම ප්‍රොමිස් වෙන්නේ නැහැ. මං හිතාගෙන ඉන්නවා ඉස්සරහට ඒ විදිහට vlogs ගේන්න. we'll see. මම එදා කියන්නේ නාලන්ද කොලෙජ් එකේ ගීත්ම 2026 කොන්සර්ට් එකට guest singer කෙනෙක් විදිහට. එතනට යන්න කලින් hair and makeup කරන්න හැමදාම වගේ මගේ favorite දිලිනි අක්කා ළඟට මම ගියා. එතනදී අපි hair and makeup විතරක් කළා නෙවෙයි, ඇත්තටම මගේ birthday කෙනානේ ළඟදී කියන්නේ ඉතින් තව මාස 2ක් විතර තියෙනවා. හැබැයි අපි දැම්ම අපේ birthday shoot එක plan කරා. finalize කරගත්තේ නෑ. හැබැයි roughly idea එකක් ගත්තා මොකද්ද මේ පාර කොහොමද කරන්නේ කියලා. මගේ අන්තිම ටීනේජ් අවුරුද්ද මේක. මේ අවුරුද්දෙන් පස්සේ මගේ ටීන් කියන එක ඉවර වෙනවා. යන්න බැරි වුණා. ඔදිල්නියන්ගේ හයි කිය. කවුද? මට ළඟදී nails කරන්න බැරි වුණා. ඇත්තට මම nails දැම්මට ලොකු වැඩකුත් නෑ. මොකද මම තියාගන්න ඉක්මනින්ම මම විසින් මේ දේවල් ගලවනවා. ඒ නිසා ඉතින් ලොකු කාලයක් තියාගන්න නැති නිසා මම ටිකක් අඩුවෙන් nails දාන්නේ. හැබැයි එදා මට හිතුණා nails දැම්මොත් හොඳයි කියලා. මගේ ළඟ තිබුණා ගෙදර white color nail set එකක්. ඉතින් එදා හදිසියට යන්න ඕන නිසා මම නිකන් දාගත්තා අක්කට කියලා. ඊට පස්සේ අපි කොන්සර්ට් එකට ආවා. කොන්සර්ට් එක තිබුණේ BMI CH එකේ. එයාලගේ ෂෝස් දෙකක් තිබුණා එකම දවසේ. ඒ කියන්නේ ෆස්ට් ෂෝ එක තිබුණේ දවල්. ඒක තිබුණේ ඒ ඉස්කෝලේම ළමයිට. ඊට පස්සේ තිබුණා හවස ෂෝ එක. ඒක තිබුණේ අවුට්සයිඩර්ස්ලට. මං හිතන්නේ පේරන්ට්ස්ලට වගේ තමයි තිබුණේ ඒක. මම කොන්සර්ට් දෙකටම හිටියා. ෆස්ට් ෂෝ එකේ එන්ඩ් එකේ තමයි මම සිං කරේ. ඊට පස්සේ සෙකන්ඩ් ෂෝ එකේ මුලම මම සිං කරන්න දාගත්තා. එතකොට ලේසි නිසා. මේ වීඩියෝස් වල මට ඔඩියෝ මියුට් කරන්න වෙනවා කොපිරයිට් ඉෂුස් නිසා. ඒකට සමා වෙන්න. ඒ කොන්සර්ට් එක මට හරිම මෙමරබල්. මොකද මගේම වයසේ සහ මටත් වැඩිය වයසින් බාල මල්ලිලා තමයි ප්ලේ කරේ. ඉතින් සම වයසේ අය ප්ලේ කරද්දි මට සිං කරන්න ලැබුණ එක හරි ලව්ලි මූමන්ට් එකක්. මම ගොඩක් කොන්සර්ට් එක එන්ජොයි කරා. ඇත්තටම ලස්සනට කොන්සර්ට් එක තිබුණා. So yeah, it was truly memorable. Hi. ඇත්තටම මට අමතක වුණා මම vlog එකක් කරනවා කියලා. අම්මා කිව්වට පස්සේ මට මතක් වුණේ. මගේ එකත් මං චේන්ජ් කරගත්තා. ඔයාලන්ට පෙන්නන්නම් කොච්චර ක්ලිප්ස් ගාලා තිබුණාද කියලා මම ඔළුවට. මට එනිසා ඒක ඉක්මනින්ම අයින් කරගන්න ඕන වුණා. කොන්සර්ට් එකේ වීඩියෝස් වල දකින්න ඇති කියලා මං හිතනවා. ඇත්තටම හරිම ලස්සන කොන්සර්ට් එකක්. So yeah, දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ. ගෙදර ගිහලා මං අප්ඩේට් එකක් දෙන්න. ගෙදර ගිහලා මම අප්ඩේට් එකක් දෙන්නම් කිව්වට මම ගිය ගමන්
නාලා කාලා නිදාගත්තා. මම වීඩියෝස් ගත්තේ නෑ. මට ගන්න බැරි වුණා. මට නාලන්ද කොලෙජ් එකෙන් මෙන්න මේක හම්බුණා. එදා දවස අනේ විදිහට තමයි ගත වුණේ. මේ තියෙන ඊට පස්සේ දවසේ. ඔයාලා දන්නව ඇති මේ කොතනද කියලා. හැමෝම වගේ ගිහින් තියෙන තැනක් නවගමුව පන්සල. මගේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා. ඒ පුරුද්ද තමයි සාමාන්‍යයෙන් එක දිගට ටික දවසක් බිසි වුණත් මම යන පන්සලකට හරි මම සාමාන්‍ය නිතරම යන පන්සලකට හරි මට යන්න හිතෙනවා. අම්මට මට දෙන්නටම. ඉතින් මේ දවසෙත් අම්මට මට යන්න ඕනි කියලා උදේ හිතුණා. ඊට පස්සේ හවස ගියා. එදා මල්ල දෙන්නට එක්ස්ට්‍රා ක්ලාසස් දාලා තිබුණා. ඒ නිසා යාලා දෙන්න ආවේ නැහැ. ඒ දේවල් මිස් වෙන නිසා අප්පචිත් ගෙදර හිටියේ. ඒ නිසා තමයි අම්මා යාවේ. මේ වෙසක් පොයට කලින් දවසේ. ඒ කියන්නේ ෆ්‍රයිඩේ දවසක්. ඔව්. පූජාව ඉවරයි. දැන් අපි යනවා මාළඹේට. මට හෙට ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකට අත්‍යවශ්‍ය දෙයක් මට ගන්න තියෙනවා. තියෙන එක ටිකක් පරණයි. ඒ නිසා යාළුවෝ එකක් ගන්න ඕනේ. එතකොට ගිහලා ඊට පස්සේ අපි ගෙදර යනවා. මාර්කට් එක දෙන්න. බයි. පූජාවේ තිබුණ දේවලුත් කන ගම අපි ගියා මාළඹේ ස්කයි වන් එකට. හැබැයි එතන මට ඕන දේ තිබුණේ නැහැ. එතන නැහැ. දැන් තව තැනකට යන්න වෙනවා. මම ස්ක්‍රිප්ට් එක බලලත් නෑ තාම. එතන නැති නිසා අපි ගියා වෙන ෂොප් එකකට. ඊට පස්සේ එතන තිබුණා. අපි එතනින් ඒක අරගෙන ගෙදර ගියා. මට වීඩියෝස් ගන්න උනේ නෑ. මගේ ෆෝන් එකේ බැටරි තිබුණේ නෑ. මේ තියෙන්නේ වෙසක් දවසේ. අපි එදා ගියා දෙරණට කැලණියට ගියා. අද මම යන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකේ. අද හැමතැනම දන්සල් තියෙනවා. මට දන්සල් වදින්න වෙන්නේ නැහැ අද. But let's see tomorrow. මං හෙට දවස ගෙදර ඉන්නේ. මට අද වෙසක් ඇත්තටම හරියට සෙලිබ්‍රේට් කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා හෙට දවසේ මම හිතාගෙන ඉන්නවා වැඩ ටිකක් කරන්න. මට තාම වෙසක් කූඩුවක් හරියට හදන්න උනේ නැහැ ඇත්තටම. හෙට තමයි හදන්නේ. හෙට දන්සල් වඳින්නත් හිතාගෙන ඉන්නවා. අපි බලමු. මම දන්සල් වඳින්න යනවා කියලා හිතාගත්තට ඇත්තට මේක කරන්න උනේ නෑ. ඊට පස්සේ දවසෙත් අපි ආව දෙරණ හෙඩ් ඔෆිස් එකට මේ hair and makeup කරගන්න. එතනින් කරගෙන තමයි අපි කැලණි පන්සලට ගියේ. එදා දවසේම කැලණියේ තමයි ලයිව් එක තිබුණේ දෙරණේ. හලෝ මේක මෙයා බෙල් ස්ටෙම් කරයන් අද සැදැහැ සිතින් කරන්න ඕනි කරන දේවල් ටිප්මු එක් වගේ හදලා මුව පසුපස යන එක මම නිදාගෙන මේ ඉන්නේ සාරා අක්කා. එයා තමයි එදා මාව මේකප් කළේ. ඒවට පුළුවන් නේද දක්ෂයි. මට ස්ක්‍රිප්ට් එක කලින් දාලා තිබුණානේ. ඇත්තටම මම ඒක හරියට බැලුවේ නෑ. පොඩ එකපාරක් රීඩ් කරා. මට හරියටම බලන්න උනේ නැහැ. එනකොටත් මම හොඳට නිදාගෙන ආවා. ඊට පස්සේ මේකප් කරලා යන ගමන් තමයි මම ස්ක්‍රිප්ට් එක ටිකක් බලාගත්තේ. ඒක තමයි කතා කර කර හිටියේ. මට අමතකුණානේ භක්ති ගීත කියලා. මම එඩින් එකට වගේ දැන් මේ මාගේ කේස් එක. දැන් ආශාන් කෝල් කරලා මට කියනවා මොකද්ද මේ මේකප් එක? සාරක්ක වෙතට හිටියට අනිත් මේකප් ආර්ටිස්ට්ලා ටික හිටියේ කැලණි පන්සලේ. එතකොට එයාලා හැදුවේ සාරක්කට ප්‍රෑන්ක් එකක් කරන්න මගේ මේකප් එක කැතයි කියලා. හැබැයි ඒක සක්සස් වුණේ නැහැ. බොහොම ස්තුතියි මාව ලස්සන කරාට. Thank you. Bye. එතන වැඩ ටික ඉවර වෙලා අපි දැන් කැලණි පන්සලට යන්න තමයි හදන්නේ.
මම කිව්වනේ මම යන ගමන් තමයි ස්ක්‍රිප්ට් එක බැලුවේ කියලා. ඒක බල බල මම ගියා. ඊට පස්සේ අපි ආවා කැලණි පන්සලට. හැබැයි ගිය අවුරුද්දේ වෙසක් පොය තරම් මේ අවුරුද්දේ සෙනඟ හිටියේ නෑ කියලා. කියන්නේ ටිකක් අඩුයි කියලා කට්ටිය කිව්වා. ගිය අවුරුද්දේ මීට වැඩිය සෙනඟ හිටියලු. මම ගිය අවුරුද්දේ හිටියේ නෑ. මේ අවුරුද්දේ තමයි ෆස්ට් ටයිම් මම වෙසක් ප්‍රෝග්‍රෑම් එකක් හොස්ට් කරේ. කට්ටිය කිව්වා ටිකක් කලින් එන්න මොකද ට්‍රැෆික් නිසා එන්න පරක්කු වෙයි කියලා. හැබැයි අපි මං හිතන්නේ දෙරණ ඉඳලා විනාඩි 20කින් විතර කැලණි පන්සලට ආවා. ට්‍රැෆික් එක තිබුණා. හැබැයි ලොකු ට්‍රැෆික් එකක් තිබුණේ නැහැ. අපිට ටික වෙලාවක් තිබුණ නිසා තේ එකක් බීලා ටිකක් රෙස්ට් එකේ හිටියා. ඉතින් ඔයාලා වෙසක් වලට මොකද කළේ? වෙසක් වලට මොකද කරේ කියලා කමෙන්ට් එකකින් දාගෙන යන්න. මට එදා නම් වෙසක් සමරන්න උනේ නැහැ. ඊට පස්සේ දවසේ වෙසක් සමරපු විදිහ මම කියන්නම් ඉස්සරහට. එතන හිටපු කවුරු හරි කිව්වා මේ නැන්දයි මාමයි මෙතනින් ගියාට පස්සේ එතනට ෆිල් වෙන්න කියලා. ඊට පස්සේ එතන හිටපු ඒ කට්ටිය කිව්වා නැන්දයි මාමයි නෙමෙයි අයියයි අක්කයි. නැත්තම් තරහ වෙයි අයියයි අක්කයි කියන්නේ කියලා. ඇත්තටම මං හිතන්නේ අයියයි අක්කයි තමයි. මම නම් කොහොමද අක්කා තමයි. චතුරායත් අයියා තමයි කියන්න ඕනේ නේ. මහත් වූ පරිශ්‍රමයකින් අනතුරුව මම කොහොම හරි කට්ටියගේ උදව් එක්ක ඉන්න ඕන තැනට කියන්නේ එහා පැත්තට මම ගියා. එතනට යන්න ඕන පොඩි ස්පේස් එකක් තිබුණේ. එන්න එතනින් තමයි යන්න ඕනේ. හැබැයි මම අමාරුවෙන් කොහොම හරි ගියා එතනට ජයග්‍රාහී ලෙස. දෙරණාභිවන්දනා වෙසක් පැතිගේ සරණිය වගේ තමයි මට නම මතක නම්. කොහොම හරි කල්යාණි ධර්ම විද්‍යාලයේ ළමයි තමයි ඒ නංගිලා මල්ලා තමයි ඒ භක්ති ගීත ටික කිව්වේ. ඒක තමයි චතුරාර්යයටයි මටයි ප්‍රසන්ට් කරන්න තිබුණේ. එයාලා භක්ති ගීත කියන අතරේ මෙන්න මෙහිම දේවලුත් වුණා. කොහොම හරි ඒ වැඩසටහනත් ලස්සනට ඉවර වුණා. සාර්ථකව අවසන් වුණා. මේ විදිහට හොරෙන් වතුර එහෙමත් දිව්වා. ඊට පස්සේ යාළ නැගපු විදිහටම පරිස්සමට කොහොම හරි බැහැලා මම ආවා. රෙකෝඩ් කරලා ඉවරනාට පස්සේ අපි කට්ටිය ගියා ෆොටෝස් ගන්න. ඒ හිටපු කට්ටියත් එක්කම අපි ගෲප් ෆොටෝස් ගත්තා. ඊට පස්සෙත් මේ විදිහට එයාලත් එක්ක ෆොටෝස් ගත්තා. අපි ගියා වෙසක් කූඩු හදන්න ඕන දේවල් ටික ගේන්න සවුකුණ එහෙම. ඒ ටික අරගෙන දැන් ගෙදර යන ගමන් අපි දැන් බලාගෙන දන්සලක් තියනවද කියලා නැහැ. හවසට හරි එන්න බලාගෙන තමයි දැන් ගෙදර යන්නේ. ගෙදර කියලා වෙසක් කූඩු හදලා අපි හවසට දන්සල් වදින්න යමු. මේ දේ ඊට පස්සේ දවසේ මං කියවන මට එක වෙසක් කූඩුවක්වත් හදන්න වුණෙත් නැහැ කියලා. මල්ලිලයි අප්පච්චි කට්ටිය කොහොමත් වෙසක් කූඩු ගෙනල්ලා තිබුණා. හැබැයි මට ඕන වුණා කොහොම හරි එක කූඩුවක් හරි හදන්න. මොකද අවුරුද්දකින් පස්සේ තමයි ආයි වෙසක් එන්නේ. ඉතින් මට ඕන වුණා කොහොම හරි එකක් හරි හදන්න. ඊට පස්සේ ඒ බඩු ගෙනල්ලා හරියටම මම බලපු ෂොප් එකේ මේ ඒක විතරම ඉතුරු වෙලා තිබුණේ. ඊට පස්සේ අපි ගෙනල්ලා හදන්න පටන් ගත්තා. අපි කියන්නේ ඒක ඔයාලා බලනකො ෆයිනල් රිසල්ට් එක කොහොමද කියලා. අපේ අම්මා මට මේක හැදුවට පස්සේ කිව්වා දෝනි වාට කවදාවත් සංයමයෙන් කරන වැඩක් කරන්න බෑ කියලා. ඒ කියන්නේ වෙසක් කුඩ හදනකොට හරි සංයමයෙන් යුතු එක කරන්න ඕනේනේ. හැබැයි මම කොහොම හරි හැදුවා. අම්මාගේත් සපෝට් එක තිබුණා මුලදී. එයාගේත් සපෝට් එක ඇතුව මම ෂේප් එක කොහොම හරි හැදුවා. හැබැයි ඉතින් පොඩි අඩුපාඩු තිබුණා. හැබැයි මම සතුටුයි. කොහොම හරි මම එකක් හරි හැදුවානේ. මට ඕන වුණා රැලි කපනකොට ලස්සනට කපන්න. හැබැයි වෙලාව තිබුණෙත් නෑ. මම උදේ නැගිටිනකොට ටිකක් පරක් වෙලා නැගිට්ටේ. ඒ දේවල් එක මම නිකම්ම රැලි ටික කැප්පුවා. ඊට පස්සේ කොහොමත් ගෙදර වෙසක් කුඩු ගෙනල්ලා තිබුණ නිසා
මේ මගේ වෙසක් ගොඩට කොඩු පාඩුවක් තිබුණේ නැහැ. අනිත් ටික ලස්සනට තිබුණ නිසා ඒක ෂේප් වුණා. ඔයාලත් වෙසක් කුඩු හැදුවද, දන්සල් වැන්දද, වෙසක් වලට දන්සල් දුන්නද, මොකද කරේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද මම කමෙන්ට්ස් කියවනවා මම ලැබෙන වෙලාවට කොහොමද මම කමෙන්ට්ස් කියවනවා. සාමාන්‍ය සරණ කියන්නේ කැතයිද? ඔව් කැතයි. කැතයි. හරි ඔයගොල්ලන්ගේ රියල් කමෙන්ට් එක කියන්න මට. ඒසක් කෝඩුවට කමෙන්ට් එකක් දෙන්න. කමෙන්ට් එකක් දෙන්න. මුලදීම හරිම ලස්සන කමෙන්ට් එකක් දුන්නා නර්සරි යන ළමයෙක් හදපු වෙසක් කූඩුවක් වගේ කියලා. හැබැයි ඊට පස්සේ යාලා කිව්වා හොඳයි කියලා. මම හිතනවා වෙසක් කූඩුව හොඳට ආවා කියලා. හැබැයි මට ඒකට තව රැලි දාන්න ඕන වුණා මදි වුණා. මම ගෙනාපු සවුකල් ඉවර වුණා. බකට්ස් පත්තු කරන එක මම කරන්න ආසම වැඩක්. එයාලා ඊයේ පත්තු කරලා තිබුණෙත් නැහැ. අපිත් නැති නිසා අදම කට්ටියම පත්තු කරනවා කියලා හිතාගෙන කොහමරි ඒ ටික මම වැලි දැම්ම හැන්දෙන්. ඒ ටික දාලා කොහමරි අපි බකට්ස් පත්තු කරා. බකට්ස් ඔක්කොම අපි පත්තු කරේ නැහැ. මොකද ඒක ටික පරිස්සමින් කරන්න ඕන වැඩක් නේ. මට ඒ වගේ වැඩ ටිකක් කරන්න අමාරුයි. ඊට පස්සේ මට හිතුණ ගාන පත්තු කරලා ඇති කියලා නැවැත්තුවා. අපි මල්ලි එකම එක බකට් එකයි පත්තු කරේ. තේ පත්තු කරපු එකත් එයාගේ අතින් ගිනි ගත්තා. සම්පූර්ණයෙන්ම ගිනි ගත්තේ නෑ. ඒක ගිනි ගන්න කලින් එයා කොහොම හරි නිවලා තිබුණා. එක වැඩක්වත් හයිට කරගන්න බෑ. මම නැතුව. අපේ මල්ලිට නෑ නෑ. ඔන්න ඔය විදිහට තමයි මේ දවස් ටික මගේ ගත වුනේ. ළඟදිම තව බ්ලොග් එකක් ගෙන මම බලාගෙන ඉන්නවා. ඉතින් ඊළඟ බ්ලොග් එක මොන වගේ බ්ලොග් එකක්ද ඕනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝම පරිස්සමින් ඉන්න. බයි.